අයිබෝවන් මං අද මේ ඇත්තරම එන්නේ ඩෙලවෙයා ඉඳලා මොකද මම ක්වීන්ස් එකේ ජීවත් වුණත් මම ඊරෑ ගියා මගේ යාළුවෙක්ගේ පාටියකට ඩෙලවෙයා එකකට ඇත්තරම මල්ලි කෙනෙක්ගේ ඉතින් ඩෙලවෙයා වලට ගිහිල්ලා එනක අද මං හිතුවා රන්දිවේකට යන්න ඕනේ මොකද මම අනිවාර්යයෙන්ම සැලන් අයිලන්ඩ් එක පාස් කළොත් රන්දිවේකට යනවාමයි කැම වෙලක් කන්න ඉතින් අද මයි නෝනා දෙන්නම එකතු වෙලා අපි ඩෙලවෙයා ඉඳලා එන ගමන් පැය දෙකමාරක ගමනකින් පස්සේ අපි කෙලින්ම ආවා රන්දිවේකට ආවා දවල් බුෆේ එක ගන්න අපි බලමු අද බුෆේ එකට මොනවද තියෙන්නේ කියලා. ඉතින් රන්දිව කියලා කියවනම් කවුරුත් දන්නවා සැඩන් අයිලන්ඩ් එකේ තියෙන අංක එකේ සුපර් ඒදියා ඉන්නේ එතන තමයි. ඉතින් මම ඇත්තටම එදා කියනවා වගේම රස නහර පිනායන කටට රසට කැම ටිකක් කන්න ඕන නම් ඔයගොල්ලන් රන්දිවේකට එන්න ඕනේ. ඉතින් රන්දිවේකට ආපුවාම මෙන්න මම රන්දිවේකට ඇතුළු වුණා. අපි බලමු අද බුෆේ එකේ තියෙන උඩ තට්ටුවේ ඉහළ මාලයට අපි යන්න ඕනේ. ඉතින් ආචාර සමාචාරයෙන් පසුව මම ඇත්තටම මම හිතන අද මම කෝල් එකක් දුන්නා සංජය ඉන්නවා කියලා කිව්වා. සංජය ඉන්නවා. ඉතින් සංජය හම්බුණා. සංජය හම්බෙලා ඉවරලා චුට්ටක් කතා කළා. මොකද ඔහු අධි කාර්යබහුල පුද්ගලෙක්. සංජයත් එක්ක චුට්ටක් කතා කළා. අපි දෙන්න දැන් යනවා ඉහළ මාලයට අපේ ලන්ච් එක ගන්න. ඉතින් බලමු බුෆේ එක තඳා මොකක්ද තියෙන්නේ කියලා ඉවරලා මේලට අපි අවතීර්ණ වන ස්ථානය එතන ඒ වගේ මාගමික කටයුතු සුසා කියලා කියන්නේ සුසන්ත. ඉතින් අපි ලංකාවේ නම් කියන්නේ ආප්පබාස් කියලා. ආප්පබාස් කියනවා. ඉතින් ආප්ප ගැන කියනවා නම් ඇමරිකාවේ ඉන්න අංක එකේ ආප්පබාස් කෙනෙක් තමයි අපේ සුසා මට මතකයි ගිය වසරේ මගේ ගෙදර පොඩි උත්සවයක් තිබුණා. පොඩි නෙමෙයි අතලු උත්සවයක්. ඒකේ ආප්ප පාටිය කළේ අපේ සුසා තමයි. සුසාගේ කැමලියා සුසාගේ ආප්ප එක රහ බලන ගාම අපි යමු ඉස්සරහට. මෙතන තියෙන උළුදු වඩේ, මසල වඩේ, පරිප්පු වඩේ එකට අපි කියන්නේ. ඉතින් ඒත් එක්ක මේකට හරියන චට්නි තියෙනවා, පොල් සම්බෝල තියෙනවා, සීනි සම්බෝල තියෙනවා, ඒත් එක්කම තියෙනවා ලුණු මිරිසක් තියෙනවා. ඉතින් ඇත්තටම කියනකොටම කටට කෙලවුනනවා. බිත්තර කරි එකක් තියෙනවා. ඒත් එක්කම තියෙනවා ඉතින් සංජයගේ ස්පෙෂල්. සංජය ඉතින් කිව්වනම් අපේ ඇත්තටම මේ නිව්යෝක් එකේද ඇමරිකාවේ කොහෙද පාටියක් තියෙන පාටිය අංක එකේම සුපර් ඒදියා තමයි සංජය. ඉතින් අපි ලංකාවේ කියනවානේ ලංකාවේ පබ්ලිෂ් ඉන්නවා වගේ. පබ්ලිෂ් වගේම තමයි ඇමරිකාවේ ඉන්න අපේ සංජයගේ කෑමක් නොකාපු කෙනෙක් නැහැ. ඉතින් අද කෑවොත් හෙටත් සංජය ගාවට එනවා. ඉතින් මේ බුෆේ කෑරපු ගාමයි මම මේ මෙතනට ආයි මං හිතන්නේ පළවෙනි හෝ දෙවෙනි කස්ටමර් වෙන්න මම අද. මොකද මම එතන ඉඳලා එන ගාම කෙලින්ම සංජයට කිව්වා සංජය මචං මම එන ගාම මේ කෙලින්ම එනවා. මොකද මම ඇත්තටම යාගේ අලුත්ම ව්‍යාපාරික ස්ථානට තමයි යන්න බලාගෙන හිටියේ. ඉතින් ඒකට යන්න විදියක් නැහැ. මොකද අද ඉද දවසේ ඒගොල්ලන් එක වහලා. ඉතින් සංජය කුමාර මචං මම මෙහෙ ඉන්නේ කියලා. ඉතින් මම සංජය බලන්නත් එක්කම මොකද මට ඇත්තටම ආරාධනාවක් ලැබිලා තිබුණා. ඇත්තටම උපන්දිනේ දවස් තමයි යාගේ රන්දිව ස්කයි විව් එක අලුත්ම යාගේ ව්‍යාපාරික ස්ථානේ ඕපන් කළේ. ඉතින් නමුත් එදා මට එතනට යන්න හම්බුනේ නැහැ. මොකද මගේ උපන්දින සාදේතු වෙච්ච දවසේ එදත් මගේ ගෙදර කෑම ඕඩර් කළේ සංජය. ඉතින් සංජයගේ කෑම ගැන ඉතින් කියන්න වදන්නේ නැහැ. ඉතාමත් ප්‍රණීත ආහාර මේ ඒත් එක මේ ඩෙසර්ට් ටේබල් එක තියෙනවා. මේ ඉන්නේ අපේ සුසාගේ ආප්පයක් නම් ඉතින් කන්න ඕනේ අනිවාර්යෙන් මෙතනට ආවොත්. අද විශේෂ වැඩසටහනක් තමයි තියෙන්නේ. අනිත් සමහර දවස්වල බත් තියෙන්නේ. නමුත් අද රයිස් එකට අමතරව මේ අද හදලා තියෙනවා පොල් රොටි, එතකොට තෝස, ඒත් එක්ක මම දැක්කා තියෙනවා ඉදියාප්ප තියෙනවා. තව මොනවද තිබුණා? ආප්ප තියෙනවා. ඉතින් ඕගලන්ට අවශ්‍ය නම් බත් වුණා බතුත් තියෙනවා මෙතන. සාම්බරු හොද්දක් තියෙනවා. මාර ඉතින් සංජය කැමරි එක අපි කාලම් බලමු කොච්චර රසද කියලා ප්‍රණීතවත්ද කියලා ඉවරලා මාත් ඒත් මේ උඩට එනකොටම තව ඕඩර් එකක් දීලා ආවා. මොකද දුවලා කිව්වා ඒගොල්ලන්ටත් කැම අරගෙන එන්න කියලා ඉවරලා. ඉතින් ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට මෙතනට ආවොත් බුෆේ එක විතරක් නෙමෙයි හලා කාට් ක්‍රමයටත් කැම ඕන නම් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් මම ඕඩර් එකක් දැම්මා. මට දෙන්න කියලා ඉවරලා කැම වර්ග දෙක තුනක්ම දැම්මා. ඉතින් ටිකේ වටික යට ලෑස්ති වෙනවා. මම උඩට ආව ඉතින් කැම ටික කන්න. බලමු මම බෙදාගත්ත යනවා. බෙදාගෙන ඉවරලා ජනතාව කෙමින් දැන් එනවා සංජයගේ බුෆේ එකේ පහස ලබන්න. ඇත්තටම ගිය සති දෙකේ තිබුණේ නැහැ. මොකද දැඩි හිමපත්නයක් තිබිච්ච අවස්ථාවේ කිසි කෙනෙකුට ගමනාගමනේ හැමදේම වගේ එන හිටලා තිබුණේ. දැන් පටන් අරගත්තා නැවතත් බුෆේ එක. ඔන්න මම බඩ දෙකක් දාගත්තා. මම ඉතින් හරිම කැමතිම කෑමක් උළුදු වඩේ දෙයක් දාගත්තා. එහෙනම් අපි යන් සුසාගේ ආප් එක රහ බලන්න.
සුසා බිත්තර ආප්පෙකුත් දාගන්නවා. මම බිත්තර ආප්පයක් දාලා ඒත් එක්ක ප්ලේන් ආප්පෙකුත් දාගමු. සුසාගේ ආප්පයක් එක්ක ඉස්සලාම මෙහෙම පටන් අරගමු. ඉස්සලාම හිවීර පටන් අරගෙන ඕන තරම් වෙලා තියෙනවා. ඔයාලට ඕන වෙලාවක් මෙතන ඉඳගෙන Tamanට කැමති වෙලාවක් හිතන Tamanගේ දිවාහාරය ගන්න පුළුවන්. අය කරන්නේ ඉතාමත් 21.95ක් වගේ සුළු මුදලක්. ඉතින් මේ ඇත්තට මේ හැම දෙයක්ම මේ මුදලට ලැබෙනවා. ඒත් මට කියන්න අමුතු වුණා රස ප්ලේන් ටිකක් නම් මෙතනට එනකොට මම ප්ලේන් ටිකක් දාගත්තා. ගුරු ප්ලේන් ටිකක් තියෙනවා ආයෙත් නැහැ. අංක 1 මන් දන්නේ සංජයට කොහොම මෙච්චර හැකියාවක් තියෙනවද කියලා මේ ඔක්කොම දේවල් කරන්න. ඉතින් සංජය ඉන්න තැනක කෑම වලින් නම් කිසිම අඩුවක් නැහැ. ඒත් එකම රසනහර පිනායන මං හිතන්නේ අංක 1 සුපයිදියක මට නොබියව කියන්න පුළුවන්. ඉතින් මොකද මම හැමතැනකින්ම ඇත්තටම මම අතවර කනබොර මිනිස්සේ. ඉතින් සංජය කෑම වේලක රහ ඉතාමත් අංක 1 දෙන්න පුළුවන් සංජය. මම අර හැමතිස්සෙම කියනවා වගේ අපේ ලංකාවේ පබ්ලිෂ් වගේම මේ අපිට ඉන්නවා අපේ සංජය. ඒ සංජය ඉන්නවා නම් එතන ඒ උත්සවයේ කිසිම අඩුපාඩුවක් එන්න තියන්නේ නැහැ. ඇත්තම මුදල් ගැන ඉස්සලාම දැකීමක් නැතුව Tamanට අවශ්‍ය දේ මම කෑල්ලක් කෑව කොහොමද දන්නවද රස? සුපිරි. මේ දිව රනින් වැසී යනවා මේ දිව ඒ තරමට වෙච්චර රසවත් කෑම එක. රන් දිව කියලා කිව්වනම් වචන පරිසමාප්තයෙන්ම දිව රන් වෙනවා මේ වගේ කෑම වේලක් කනකොට. මුදලට වඩා සේවය කියන්නේ ඉතම පිරිසුදු ඉතාමත් අලංකාර ස්ථානයක්. දැන් රන්දිවගේ ඉදිරියට ඉස්සරහට වැඩිය ඉතාමත් ලස්සනට පිරිසුදුව සකස් වෙලා තිනවා කෑම බීම ටික පවා පෙරටත් වඩා ලස්සනයි දැන් හෝල් එක පවා. ඉතින් ඒක ඇත්තම කියන්න ඕනේ. ඉතින් මම කෑම ටික කාලි වෙරලා ඊට පස්සේ ආව පොඩක් ඩෙසර්ට් එකක් දාගන්න. ඉතින් මම ඇත්තටම ආසුම් දෙයක් තමයි කිරිපැණි ටිකක් කන එක. කිරිපැණි පළතුරු තමයි මගේ ප්‍රධානම ආහාරය. ඉතින් ඩෙසර්ට් එකට කිරිපැණි ටිකක් දාගත්තා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගලන්ට පුළුවන් මෙතනට ඇවිල්ලා හලාකාට් ක්‍රමයටත් ඕනනම් බුෆේ එක තිබුණාට ඒ විදිහට අරගන්න පුළුවන්. ඉතින් මම කිව්වා මම පල්ලෙහෙන් ගොඩස් වගේ දාලා ආවා ගෙනියන්න. ඉතින් අද ඉතින් උඩ තට්ටු වෙන කට්ටිය ඔක්කොම බුෆේ එකට තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් මායි මගේ නෝනයි අද මේ දුර කතර ගෙවාගෙන මෙතනට ආවේ. අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේම අයිලන්ඩ් එකට ආවොත් රන්දිව අතාරින්නේ නැහැ. රන්දිවේකට ඇවිල්ලාම තමයි යන්නේ. බඩගින්නක් තිබුණත් නැතත් ගෙදරට ගෙනියන්න හරි කෑම එකක් අරගෙනම යන්නේ. අයිලන්ඩ් එක පාස් කරන සැඩන් අයිලන්ඩ් එකට එන ඕනම වෙලාවක. ඉතින් සැඩන් අයිලන්ඩ් එකේ ඉතින් ඇමරිකාව පුරා මේ ඉන්න මගේ මිත්‍රයා සංජය ඉතින් සංජයත් එක්ක එකතු වෙලා මේ එයාගේ රසවත් ආහාරවල ප්‍රේත ආහාරවල රස බලන්න ඔයගලන්ටත් එන්න පුළුවන්. ඉතින් මේ අද සිට හැම ඉරිදාකම මේ බුෆේ එක ඕපන්. ඉතින් ලබන සතියේ මම හිතන්නේ මීටත් වැඩිය වෙනස් දෙයක් මම දැක්ක ලස්සනට ඔයගලන් දැකලා තියෙනවා සංජයගේ වීඩියෝස් වලින්. දවසින් දවස එකින් එක වෙනස් ආකාරي කෑම බීම හදන්නේ. අපිට අවශ්‍ය ඕනම කෑමක් හදන්න ඉන්න දක්ෂතම සූපවේදියා තමයි අපේ සංජය නම් රන්දිව නම් සංජය. ඉතින් ඒත් එක්කම මම ඉස්සලා කිව්වා වගේම සංජයගේ අලුත්ම ව්‍යාපාරික ස්ථානය තමයි සංජය රන්දිව ස්කයිවිව් එක. රන්දිව ස්කයිවිව් එකටත් ඔයගලන්ට එන්නට පුළුවන්. එයාත් මේ ළඟින් පිටලා තියෙන. ඉතින් එතනට ගියොත් එතනක් තියෙනවා ටේක් අවේ ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට පුළුවන් එතනින්ලා සුළු පාටි එකක් ඕගනයිස් කරනවා නම් ඒ හෝල් එක තියෙනවා. ඒ හෝල් එක අරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන සංජයගේ රන්දිව රෙස්ටුරන්ට් එකේ මෙනු එක. ඉතින් ඒකම ඉතින් ආයෙත් නැවතත් පහළට යන ගාම ඉතින් හිටගත් තැනක් දේව රූප ඒත් එක්කම අපේ ජාතික සංගීත කැමරික අති විශිෂ්ටයි. සුපිරියට තමයි කැමරා ආය ඔන්න බුෆේ එකක් ගත්තා. ඔයාගේ වගේ ඉච්චරයි දිනක් අපි වෙලාවට පෙට්ටමු. අනිවාර්යෙන්. වායි ගියා එයා එන වෙලාවට කියන්නේ. ඒත් එක්කම සාධාරණ මිල ප්‍රණීත ආහාර මේ හැම දෙයක්ම ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් අමතන්න සංජය එකතු වෙන්න. සංජයත් එකතු වෙලා ඔයගලන්ගේ ඕඩර් සංජයට බාර දෙන්න. ඉතින් කටට රහට කැමේ ලක් කළා ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ යා යුතු එකම තැන රන්දිව සැඩන් අයිලන්ඩ්. ඉතින් ඔයගලන්ට පුළුවන් එතනට ගිහිල්ලා රසවත් ආහාර වේලක පාස ලබන්න. එහෙනම් අපේ තාත්තා ඔයාලත් එක්ක නැවතත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. අයබෝවන් වාසනාවන් ඔබ සැමටම ප්‍රීතිමත් දවසක් වේවා. ස්තුතියි.